අයල්ම හැමෝටම ඉතින් අස්වැසුමේ තොරතුරු ගොඩක් කට්ටිය අහනවා මගේ මේ විදිහට අස්වැසුමේ පළවෙනි අදියරේ කට්ටියට අස්වැසුම නැති වේද දෙවෙනි අදියර කට්ටියත් මේ සැරේ අස්වැසුම නැති වේද කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මේ විදිහට අහනවා තාම අස්වැසුම මුදල් දාලා නැහැනේ. එයි මොකද්ද හේතුව කියලා. ඉතින් මේ විදිහට පහුගිය දවස්වල ඉතින් මටත් වීඩියෝ දාගන්න බැරි වුණා. ඉතින් ඔයාලා දන්නවා. ඉතින් ප්‍රශ්න ගොඩක් ආවා. ඉතින් ඒක නිසා මේ විදිහට ගම් වතුරු කේස් ආවා. ඒ වගේම වැස්ස හානි සිද්ධ වුණා. ඉතින් ඒක නිසා මේ කරන්ට් එක නැතුව තිබුණා. ඒ වගේම දැන් ඔන්න සිග්නල් ටිකක් කරලා තියෙනවා. කරන්ට් එක දැන් එනවා යනවා. ඉතින් කොහොම හරි දැන් ටිකක් ඔන්න ප්‍රශ්න ටිකක් අඩු වෙගෙන එනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට වීඩියෝ ටිකක් දාන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔන්න ප්‍රශ්න නිසා ඉතින් මට වීඩියෝ දාගන්න බැරි වුණා. ඉතින් මට තොරතුරු එන එකක් නැති වෙලා තිබුණා. ඉතින් ඔන්න දැන් ආයෙ තොරතුරු එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තොරතුරු එනවත් එක්කම ඉතින් ඔයාලට අස්වැසුම පළවෙනි අදියර කට්ටත් දෙවෙනි අදියර කට්ටත් අස්වැසුම මුදල් හම්බ වෙයිද නැද්ද කියලා තමයි අද කතා කරන්නේ. මේ වගේ තොරතුරු ඔයාලට දැනගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකෙන් තමයි. මගේ channel එකෙන් හරියටම ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා වෙනදා විදියටම. ඉතින් තාමත් මගේ channel එකට එකතු වෙලා නැත්නම් අස්වැසුම ගැන වගේම පාසල් ළමුන්ට දෙන දීමනා ගැන ඔයාලට තව දවස් කිහිපයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා හරියට මේ තොරතුරු දැනගන්න මෙන්න මේ විදිහට channel දෙකටම එකතු වෙන්න. අලුත් වීඩියෝ බලන්න මෙන්න මේ විදිහට තමයි ඔයාලට channel එකට එකතු වෙන්න තියෙන්නේ. මෙන්න මේ ඊතලෙ පෙන්න තැනින් ඔයාලට ටච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බෙල් අයිකන් එකක් එනවා. මෙන්න මේ විදිහට ඔයාලට ටච් කරපු ගමන් එතන ආපහු මෙන්න මෙතන all කියලා තියෙනවා. මෙන්න මෙතනින් ඊතලෙ පෙන්න තැනින්ම ඔයාලා ආපහු ටච් කරගන්න. ඊට පස්සේ ඔන්න ඔයාලට හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. එකතු වුණ ගමන් ඔයාලට මේ වගේ අලුත් වීඩියෝ තිබුණොත් ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට එකතු වුණොත් තමයි channel දෙකටම channel දෙකේම ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ. නැතුනොත් තොරතුරු දැනගන්න බැරි වෙනවා. මේ වීඩියෝ එකක් පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. ඉතින් අස්වැසුමේ තොරතුරු පළවෙනි අදියරයට අස්වැසුම කපනවද? ඉතින් ගොඩක් කට්ටිය අහපු දෙයක් තමයි පළවෙනි අදියර අයගේ අස්වැසුම නැති වෙනවද කියන එක. පළවෙනි අදියර අයගේ අස්වැසුම නැති වෙන්නේ මෙන්න මේ කියන අයගේ තමයි මෙන්න මේ මාසේ නැති වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්නවත් සමහර විට මේ මාසේ දීලා එයාලට ජනවාරි මාසෙන් ඉඳන් නැති වෙයි. ගොඩක් දුරට මට හිතන විදියට නැතුනොත් මේ මාසෙත් නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ඔයාලට 2022 අස්වැසුම ගත්ත කෙනෙක් නම් ඔයාට අවුරුදු 3 හරියනවලු මෙන්න මේ විදිහට මේ දෙසැම්බර් වලට. ඒක නිසා ඔයාලට මේ අස්වැසුම මේ මාසෙන් නැති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සමහර මේ මාසේ දීලා ඉවරලා ඔයාලට ජනවාරි ඉඳන් නැති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සමහර මේ මාසෙම නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට 2023 ගත්තු කට්ටියට පළවෙනි අදියරේ එයාලට ජූනි වෙනකන් ඔයාලට මේ අස්වැසුම ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වෙනකන් දෙනවා කියලා තමයි කියන්නේ 2026. ඉතින් ඒ වගේම පළවෙනි අදියරයට අස්වැසුම මුදල් කපයිද නැද්ද? ඉතින් දෙන්නේ නැති වේද? ඉතින් අස්වැසුම මුදල් කපන්න හේතුවක් නැහැ. ඒ විදිහට මේ මුදල් හම්බ වෙනවා. ඒක නිසා කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබුණා මේ විදිහට මේ මාසෙ දෙන්නේ නැති වෙයි. මේ විදිහට කපලා දායි කියලා ගොඩක් කට්ටිය කියලා තිබුණා. එහෙම කේස් එකක් කවවත් තඳාන් කළවත් ඒ වගේම දැනගන්න ලැබිලවත් නැහැ මේ විදිහට තොරතුරු. ඒක නිසා බොරු තොරතුරු වලට රැවටෙන්න එපා. වෙනත් channel වල දාන. ඉතින් channel promote කරගන්න බොරු තොරතුරු ගොඩක් ගේනවා. හරි තොරතුරක් දැනගන්න ඕන නම් ඒක තමයි කිව්වේ. මගේ channel එකට එකතු වෙලා ඉන්න. මගේ channel එකට එකතු වුණොත් තමයි ඔයාලට හරි තොරතුරක් හරියටම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එහෙනම් channel එකට එකතු වෙලා ඉන්න. ඒ තොරතුරු ඔක්කොම අස්වැසි මුදල් කවද්ද වැටෙන්නේ සිස්ටම් එකට වැටිච්ච ගමන් ඒ වගේම බැංකුවට වැටෙන කවද්ද බැංකුවට ගිහිල්ලා ගන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා වෙනදා විදිහටම මම තොරතුරු අරගෙන එනවා. channel එකට එකතු වෙලා නැත්නම් දැම්ම channel එකට එකතු වෙන්න එකතු වුණොත් තමයි ඔයාලට මේ තොරතුරු දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. පාසල් ළමුන්ට දෙන දීමනවත් තව ටික දවසකින් ඒ දේවලුත් දෙනවා. ඉතින් ඒ දේවලු ගන්න කොහොමද? ඒ තොරතුරුත් මම අරගෙන එන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.